Hi guys, welcome to my YouTube channel. මම පබසරානෙත්නි ශ්‍රී ලංකාවේ විද්‍ය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරින් ෆැකල්ටි එකේ ෆස්ට් ඉයර් එකේ දැනට ඉගෙන ගන්නවා. මේක තමයි මම YouTube channel එකට දාන පළවෙනි වීඩියෝ එක. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට ලස්සන content ඔයාලත් එක්ක බෙදා ගන්න. ඔය බලමු වැඩේ වෙන්නේ කොහොමද කියලා. වැඩි කතා නැතුව අපි යම් පළවෙනි වීඩියෝ එක පළවෙනි වැඩේට. පිටිපස්සේ කරවල බය ගණන් ගන්න එපා. රෑ රෙකෝඩ් කරන්නේ සද්ද පද්ද ඇහෙනවා නම් ඒවත් ගණන් ගන්න එපා. ඔන්න මුලින්ම සෝරි කියලා කියනවා ඒවට. හරි. අද මම කතා කරන්න යන්නේ ඩයරි ජර්නලින් ඒ සම්බන්ධව. මුලින්ම කියන්න ඕනේ මම ජර්නල් කරන කෙනෙක්වත් ඩයරි ලියන කෙනෙක්වත් නෙමෙයි. මේ දෙකෙන් එකකටවත් මම එච්චර කැමති නෑ. ඒ වුණාට මම සාමාන්‍යයෙන් කරගෙන යන පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. මම හිතුවා අද ඒ දේවල් ටික ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. මේ දේවල් මම දැනට සාමාන්‍යයෙන් කරන දේවල්. දැන් මේ දෙසැම්බර් මාසෙක ඉවෙන්නේ 2025. එතකොට ලබන අවුරුදු 2026 අලුත් අවුරුද්දට මේ මම දැන් කරගෙන යන දේවල් ඉස්සරහටත් කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා මේ දේවලත් ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙයි කියලා. බලමු මොනවද ඒ වැඩ කියලා. මම සාමාන්‍යයෙන් ළමයි මේ වැඩේට පොත් තුනක් පාවිච්චි කරනවා. එක පොතක් නිකන් ඒක සාමාන්‍යයෙන් ඩයරියක්වත් නෙමෙයි, to-do list එකකුත් නෙමෙයි. ඒක මම කරලා තියෙන්නේ දවස් මාසෙට අදාළ දවස් ගාන බෙදලා ඒ දවසට අදාළ දවස යටින් දවසට අදාළ වැඩ ටික ලියනවා. ඒ විදිහට ඉන්න ඔයගලන්ට පේන්න. මේක තමයි මම කියපු පොත. මේකට මම අරන් තියෙන්නේ නිකම්ම ඩයරියක් මේ අපේ තාත්තගෙන ආපු. මේක මේ විදිහට මම බලන්න. දවස් වලට බෙදාගෙන තියෙනවා. මේ එක පිටුවකින් එක සත්‍යයක් නිරූපණය වෙන විදිහට තමයි මම 2025 අවුරුද්ද ප්ලෑන් කරේ. ඒ කියන්නේ මේ ලියලා තියෙන්නේ 5 වෙනි මාසේ 20 වෙනිදා, 5 වෙනි මාසේ 21, 5 වෙනි මාසේ 22 ඒ විදිහට. 5 වෙනි මාසේ 20 වෙනිදා මට මෙන්න මේ ලැබ් එක තිබ්බා. 23 වෙනිදා මෙන්න මේ ඩේ ස්කූල් එක, 24 වෙනිදා මේ ඩේ ස්කූල් එක. මේ විදිහට කැම්පස් වල නම් කොහොමද කියන්න දන්නේ නැහැ. අපේ කැම්පස් එකේ ඒ කියන්නේ ඕපන් යුනිවර්සිටි එකේ ඊය එකට අදාළ ඩයරි එකක් දානවා. අපි කරන අපේ ෆැකල්ටියේ අපි කරන ඩිග්‍රීට අදාළව අපිට අදාළ ඩයරි එකට ගිහිල්ලා අපිට තියෙන මේ ඒගොල්ලෝ ෂෙඩියුල් කරලා දීලා තියෙනවා මේ දවස්වල මේ දේවල් තියෙන කියලා. ඉතින් මම කරන්නේ ඒගොල්ලෝ දෙන ඩයරි එකෙන් බලාගෙන මගේ ඩයරියේ මේ විදිහට ඒ අදාළ දවස්වලට මේ වෙලාවට මේකයි තියෙන්නේ කියලා මම පොතේ ලියා ගන්නවා. කැම්පස් එකේ දේවල් විතරක්ම නෙමෙයි වෙන මට මොන හරි ඒ දවස් වලට අදාළ විශේෂ වැඩ තියෙනවා නම් මම ඒවා මේ විදිහට මේ පොතේ ලියලා තියාගන්නවා. ඒක මට හරි ප්ලේසි. මොකද දැන් පස්සේ හිතන්නකෝ සමහර ලැබ් තියෙනවා අපේ කැම්පස් එකේ ලැබ් ඩේට් සිලෙක්ට් කරන්න තියෙන්නේ. එතකොට දැන් ඊය එකම සමහර සබ්ජෙක්ට් වල ඊය එකම එකපාර ෂෙඩියුල් කරලා තිබ්බට මට ඒ වගේ අර සමහර දවස් තියෙනවා ලැබ් එකට දවස් තෝරන්න වෙන ඒවා. එතකොට මට මතක නැහැ මේ දවස් තෝරන්න ගියාම මේ දවසට මොනවද තියෙන්නේ කියලා. මේ වගේ ඩයරි එක මම මේ ලියලා තියාගත්තාම මට මේ දවස්වලට මේවා තියෙනවායි කියලා. ඉතින් මට එතකොට පස්සේ මේක පෙරලා බැලුවම බලා ගන්න පුළුවන් මේක මේ දවසට තියෙනවා. ඒක හින්දා මට මේ වැඩේ මිදාට දාගන්න බෑ. ඕනවට පස්සේ දවසකට මේක දාගන්න පුළුවන්. ඒ වගේ හිතලා කරගන්න මේ ඩයරි මට හරියම ප්‍රයෝජනවත් වෙනවා. මේ විදිහට ඉතින් මට තියෙන වැඩ ටික ලියනවා මම ඩයරියේ. වැඩේ කරනවට පස්සේ ඒවට ටික එකක් දාලා ඒ වැඩේ කම්ප්ලීට් කරයි කියලා දාගන්න. මම කලින් ඔයගලන්ට පෙන්නුවේ මම 2025 ඒ කියන්නේ මේ අවුරුද්දට මගේ ඩයරි එක ප්ලෑන් කරන් තිබ්බ විදිහ කැම්පස් එකේ ඩයරි එක. මේ දැන් මම මේ පෙන්වන පිටුව මම 2026 අවුරුද්දට මේ අදාළව ලියාගත්තු ටික 2025 අවුරුද්දේ නම් මම කරේ එක පිටුවක් එක සතියකට ගත්තු එකනේ. මම මේ පාර කරේ මේ 2026 අවුරුද්දට එක පිටුවකට එක මාසයක් ගත්තා. ඒක තවත් ලේසි. මොකද මේ මුළු මාසෙම සම්පූර්ණයෙන් දල වශයෙන් එක පිටුවක තිබ්බහම මේ හරිම ලේසි ඉස්සරහට තියෙන වැඩ ටික ෂෙඩියුල් කරගන්න. එතකොට ළමයි මේක තමයි මගේ දවසට අදාළ වැඩ ප්ලෑන් කරන්න এডুকেෂනල් වැඩ ඔය තියෙන තව වැඩ කොහේ හරි ගමන් බිමන් යන්න තියෙනවා නම් ඒ හැම දෙයක්ම දවස ලස්සනට මැනේජ් කරගන්න දවසට ප්ලෑන්ස් හදන්න පාවිච්චි කරන ඩයරි එක තමයි මේක. ඊළඟට අපි කතා කරමු මගේ මේ පොත ගැන.
මේ පොත නම් මේ අපිට නිකන් කැම්පස් එකෙන් දුන්න පොතක්. මේක මම පාවිච්චි කරන්න පටන් ගත්තා 2026 අවුරුද්දේ මගේ හැබිට් ට්‍රැකර් එකක් විදිහට. මම 2025 අවුරුද්දටත් මේ විදිහට පොතක්ම නෙමෙයි ඒක නම් නිකන් කොළවල ලියලා පාවිච්චි කරේ. මේ මෙච්චර පිළිවෙලකට කරේ නැහැ 2025 අවුරුද්දේ. ඒත් මම මේ අවුරුද්දෙත් මේක මෙහෙම පිළිවෙලකට නැටත් ටිකක් හොඳට කරගෙන ගියා. මේ පොතේ පළවෙනි පිටුවේ වුණ මම පටන් ගත්තේ දවස රේට් කරන්න. මේක මම මේ අතට ලියාගත්තා ජනවාරි පෙබ්‍රවාරි විදිහට මාස ටික පහළට ලියාගත්තා 31 වෙනිදා වෙනකන් දවස් ටික grade happy medium or full bad ඒ විදිහට දාගත්තා. දවස් අවසානයේ මට තියෙන අද දවස් ගෙවන්නේ කොහොමද? ඒ අදාළ පාටින් අදාළ කොටුව පාට කරන එක. ඊළඟ පිටුවට ගියාම තියෙන්නේ ස්ටෙප් ට්‍රැකර් එක. දැන් ඇත්තම කියනවා නම් මම ජිම් යන කෙනෙක්වත් මෙහෙම ලොකුවට වර්ක්අවුට් කරන කෙනෙක්වත් නෙමෙයි. දවසම අපි ඉතින් වැඩි හරියක්ම කරන්නේ පාඩම් වැඩ කරන එකනේ. එතකොට මේසෙ ගාවට ඉඳලා දවසම ඉඳගෙන ඉන්නකොට ඉතින් ලෙඩ තමයි. ඒකින්ද මම පුරුදු වුණා දැන් මේ අවුරුද්දේත් මම මේක දැනට කරගෙන යනවා. මේ ස්ටෙප්ස් කවුන්ට් කරන්න ඇවිදින ඒකට මම පාවිච්චි කරන්නේ ස්ටෙප් කවුන්ටර් ඇප් එකක් ෆෝන් එකේ මම දාගෙන තියෙනවා. මම ඔයාලට ඒක පෙන්නන්නම්. මේ සාමාන්‍යයෙන් දවසකට ස්ටෙප් 10000ක් ඇවිදින එක තමයි මගේ ගෝල් එක. 10000 ප්ලස් ඊට වඩා අඩු වෙන දවසුත් තියෙනවා. ඉතින් මේ මම දැනට ඇවිදින ඒ ටික කරනවා ස්ටෙප් කවුන්ට් ඇප් එකකින් දැනටත්. ඒ වුණාට මේ විදිහට ට්‍රැකර් කරන්න මේ කිසිම සිස්ටම් එකක් දැනට නම් මම හදලා නැහැ. ඒත් මම 2026 අවුරුද්දේ මගේ ප්ලෑන් එකට ඒකත් ඇතුළත් කරා. ස්ටෙප් 10000 ප්ලස් 8000 ප්ලස් 6000 ප්ලස් ඒ විදිහට දවසට මම ස්ටෙප්ස් කොච්චරක් ඇවිදිනවද? ජනවාරි මාසේ 1 වෙනිදා මම ස්ටෙප්ස් 10000ක් ඇවිදිනොත් මම කරන්නේ මේ අදාළ කොටුව පාට කරනවා. ඒ අදාළ පාටින් ඒ විදිහට ස්ටෙප් ට්‍රැකර් පිටුවකුත් මම මගේ මේ පොතට ඇඩ් කරා. ඊළඟට අපිට තියෙනවා නයිට් ස්කින් කෙයා. මේක නම් මම කරන්න ගොඩාක් කම්මැලි වැඩක්. ඒ වුණාට අපි කරන්න ඕනි දෙයක්. දැන් අපි පාඩම් කරන ළමයි විදියට සහ ඉතින් ඇත්තටම තරුණ කාලේ ගෙවිලා දවසින් දවස ඉතින් අපි කොහොමවත් වයසට යන එකනේ වෙන්නේ. ඒකින්ද ඉතින් අපි ස්කින් එක මේන්ටේන් කරන්න මොනවා හරි පොඩි දෙයක් හරි කරන්න ඕනි. කම්මැලි වුණත් ඉතින් කරන්න ඕනි. ඒක තමයි මේ අපේ ඉතින් සෞඛ්‍යෙට හොඳ දේ වෙන්නේ. ඒකින් ඉතින් මම ඒකටත් පිටුවක් හදාගත්තා. කරන්න කම්මැලි වුණත් මේක ඩන් කියලා කොහොම හරි කොටුවක් පාට කරන්න ඉතින් ආසයිනේ. කොහොමද අපි බොරුවට කොටු පාට කරන්නේ නැහැනේ ළමයි. ඒක නිසා මේක පාට කරන්න තියෙන ආසාවට හරි අන්තිමට මං ස්කින් කෙයා කරලානේ. ඒකින්ද මං මේ පිටුවක් ඇඩ් කරගත්තා ස්කින් කෙයා වලට. ඊළඟට තමයි වැදගත් මේක. ඊළඟට මං හදාගත්ත පිටුවක් නෙමෙයි මේක පිටු 12ක් තියෙනවා මේ විදිහට. මේ මං ජනවාරි මාසේ පිටුව ඔයාලට පෙන්නන්නම්. ස්ටඩි ටයිම් එක මෙතන තියෙනවා. ස්පෙන් ට්‍රැකර් එක මෙතන තියෙනවා. ස්ටඩි ටයිම් ගැන මුලින් කතා කරොත් මෙතන තියෙන්නේ මේ පැත්තට හරවන්නම්. ජනවාරි මාසේ 1 වෙනිදා මම පාඩම් කරන උපරිම පැය ගන්න පැය 15ට මෙතන හදාගත්තා. ඉතින් ඊට වඩා 15ට වඩා පාඩම් කරන්න පුළුවන් නම් පාඩම් කරනවා. ජනවාරි මාසේ 1 වෙනිදා මම පැය කීයක් පාඩම් කරාද? ඒ පාඩම් කරපු කොටු ගානට අදාළව ඒක පාඩම් කරනවා. දෙවෙනි දවසේ කොටු කීයක් අදාළව මම පැය ගානක් පාඩම් කරාද? ඒ කොටු ටික පාඩම් කරනවා. ඒ විදිහට දවසකට අදාළව මම කොච්චර පැය ගානක් පාඩම් කරාද? ඒ පැය ගානට අදාළ කොටු පාඩම් කරන්න පුළුවන් වෙන විදිහට මේක හදාගත්තා. ඊළඟට ස්පෙන් ට්‍රැකර් එක. දැන් කැම්පස් යන කෙනෙක් වුණත්, වැඩට යන කෙනෙක් වුණත්, කවුරු වුණත් අපි දැනගන්න ඕනි අපිට හම්බෙන ආදායම කොච්චරක්ද, ඒ සමානව අපි වියදම් කරන්නේ කොච්චරක්ද කියලා. ගොඩක් වෙලාවට දැන් කැම්පස් යන ළමයෙක් විදිහට අපිට නම් වෙන්නේ අපි ආදායම ගොඩක් වෙලාවට තනියෙන් හම්බ කරගන්න අය ඉන්නවා. ඒ අරත් ඉතින් ගොඩක්ම ගෙදරින් යැපෙන ළමයිනේ ඉන්නේ. එතකොට අපි දැනගන්න ඕනි ගෙදරින් හම්බෙන සල්ලි නාස්ති නොකර වියදම් කරන්න. ඉතින් මම ඒකට කරපු දේ තමයි දැන් ජනවාරි මාසේ 1 වෙනිදාම ගන්නවා නම් ජනවාරි මාසේ 1 වෙනිදා මගේ පාඩම් කරපු දවස් ටික මම පාඩම් කරලා ඊළඟට කෙලින්ම යන්නේ මම අද දවසේ කොච්චරක් වියදම් කරාද. ඒ වියදම් කරපු ගාන මම මෙතන දානවා. ඒ විදිහට දවස් ටික පිරෙනකොට 15ට ගියාම බලා ගන්න පුළුවන් මම මේ 31 වෙනිදා වෙනකොට කොච්චරක් මුළු
මේ වියදම් කරලාද මාසේ අන්තිම වෙනකොට කොච්චරක් වියදම් කළාද කියලා එතකොට මට යටිමුල එකතු හදාගන්න පුළුවන් නේ. ඒ පුළුවන් වෙන විදිහට මේක හදාගත්තා. දවසට අදාළව මම අද දවසේ කොච්චරක් වියදම් කරාද ඒක ඉස්සරහින් ලියලා තියාගන්නවා. මාසේ අන්තිමට බලනවා කවුන්ට් කරලා මම කොච්චර වියදම් කළාද කියලා. අපි මාසයක් දෙකක් මේක කරගෙන යනකොට පුළුවන් වෙනවා අපිට හම්බෙන සල්ලි වලට වඩා අපේ වියදම් වැඩි. මේ දවසේ මම මේ දේවල් වලට මෙච්චරක් මේ බොරුවට වියදම් කරලා තියෙනවා. අපි කොතනින්ද අපේ වියදම් අඩු කර ගන්න ඕනි කියන එක අපිට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් කියලා මම හිතනවා මේ වැඩේ. ඉතින් මේක මම මාස 12ටම අදාළව හදාගෙන තියෙන්නේ. මේ විදිහට නොවැම්බර් දෙසැම්බර්. ඊළඟට තියෙන පිටුව තමයි මගේ අලුත් පිටුව. මම TikTok, YouTube, Facebook ඒ තුනටම වීඩියෝස් අප්ලෝඩ් කරන්න හිතාගෙන ඉන්නවා ඉස්සරහට. ඒක මට අලුත් දෙයක්. ඉතින් මම ප්ලෑන් කරන් ඉන්නවා YouTube එකට එක මාසයකට වීඩියෝස් 4යි, TikTok එකට 4යි, FB එකට 4යි විදිහට වීඩියෝස් අප්ලෝඩ් කරන්න. ඒක මට කොහොමද වීඩියෝස් අප්ලෝඩ් කරන්න කියලා දැනට නම් එහෙම ලොකු අදහසක් නැහැ. මොකද මම තාම පටන් ගත්ත ගමන් හින්දා දැනට ඉතින් බේසිකලි හිතන් ඉන්නවා සතියට එක වීඩියෝ එකක්වත් අප්ලෝඩ් කරනවා කියලා. මේ විදිහට යටට කොට 12ක් ගහගත්තා ඒකට මාස 12ක් එන විදිහට. ඉතින් බලමු ඒකත් කරන්න උත්සාහ කරනවා. තව ඕගොල්ලන්ට ඕනම් මේවට පිටු ඇඩ් කරන්න පුළුවන්. මගේ නම් මෙච්චරයි තියෙන්නේ. තව අපිට වෝටර් ට්‍රැකර් ටිකක් ඇඩ් කරන්න පුළුවන් වතුර බොන අඩු අයට. ඔන්න ඒක හොඳ විසඳුමක්. තව to do list එක ඒකත් හොඳ පියවරක්. ඕගොල්ලෝ ඇඩ් කරන්න කැමති නම් සාමාන්‍යයෙන් මම නම් to do list එකක් එහෙම පොතක ලියලා කරන කෙනෙක් නෙමෙයි. මේ අද දවසේ කරන් තියෙන වැඩ ටික පොඩි ස්ටිකි නෝට් එකක් අරගෙන ඒකේ ලියලා ඒක ස්ටිකි නෝට් එක ඔය මේසේ පැත්තක මට පේන තැනකින් අලවගෙන අදාළ වැඩේ කරලා ඒ වැඩේ කපනවා. ඊළඟ වැඩේ කරලා ඒ වැඩේ කපනවා. ඒ විදිහට වැඩ කරන කෙනෙක් තමයි මම. to do list එකක් එහෙම පොතක නම් මම අප්ඩේට් කරගෙන යන්නේ නැහැ. එතකොට ළමයි දැන් ඔන්න අපි කතා කරේ මගේ අලුත් habit tracker පොත ගැන. මම ඔයගලන්ට කියවනේ මම step track කරන්න අලුතෙන් පිටුවක් ඇඩ් කරා කියලා. සාමාන්‍යයෙන් කැම්පස් එකේ ඉඳන් බෝඩිමට යනකොට බෝඩිමේ ඉඳන් ආයි කැම්පස් එකට එනකොට ඔය තියෙන දවසේ ගමන් ඩිබන් ටික නිකන් යනකොට ෆෝන් එක කොහමද සාහක්කුවේ හරි බෑග් එකේ හරි කොහමද දාගෙන යන්නේ. එතකොට ස්ටෙප් ටික නිකන් මේ ඇප් එකෙන් නිකන් කවුන්ට් වෙනවා. ඒ කියන්න ඕනේ මතක ඇතුව ඒ ඇප් එක ෆ්‍රී ඇප් එකක්. දවසකට නිකන් සාමාන්‍ය ගමන් බිමන් වලින් මට අනුව නම් ස්ටෙප්ස් 6000ක් විතර නිකම්ම කවුන්ට් වෙනවා. දැන් මම කියවනේ මගේ ටාගට් එක දවසකට ස්ටෙප් 10000ක් කවර් කරන එක කියලා. එතකොට මම කරන්නේ දැන් 6000ක් මම සාමාන්‍යයෙන් අචීව් කරාට පස්සේ තාමට 4000ක් විතර වෙන්නේ. ඉතින් මම කරන්නේ මේ වෙලාවට මොකක් හරි YouTube එකේ වගේ වීඩියෝ එකක් බලන්න ගන්නවා. මම සාමාන්‍යයෙන් මේ ඔය අලුතින් බිස්නස් අයිඩියාස් ගැන ස්ටොක් මාකට් එක ගැන ඒ වගේ දේවල් එහෙම බලන්න කැමතියි. ඉතින් මම කරන්නේ ඒ වගේ වීඩියෝ එකක් ප්ලේ කරලා ඇවිද ඒ වීඩියෝ එක බලනවා. පැය භාගයක් විතර තියෙන දවසක වීඩියෝ එකක් බත්තාම ඉතින් එතකොටත් පැය භාගයක් ඇවිද්දාම එතකොට ඉතින් ස්ටෙප්ස් 2000ක් විතර කව වෙනවනේ. සාමාන්‍යයෙන් එතකොට ස්ටෙප්ස් 8000ක් විතර ඇවිදිනවා. මට වෙලාව තියෙනවා නම් මම කොහොම හරි අනිවාර්යෙන් ස්ටෙප්ස් 10000 පන්නන එක තමයි ඉතින් මගේ ටාගට් එක. කොහොම හරි ඉතින් තව වීඩියෝ එකක් බලලා මේ ඇවිද වීඩියෝ එකක් බලලා මේ ස්ටෙප් ටික කවුන්ට් කර එක ස්ටෙප් ටික හරියට මේ කවර් කරගන්න එක තමයි මගේ නම් තියෙන ලොකු ටාගට් එකක්. ඒකත් තව ඔයගලන්ට එක ටිප් එකක් කියන්නම්. මේ ඔය දැන් මම කියවනේ මම වීඩියෝ ඇවිද බල ඒක මේ ස්ටෙප්ස් කවුන්ට් කරලා ගන්නවා කියලා. දැන් ওই වීඩියෝ බලන එකත් අපිට වැඩක් ඇති වීඩියෝ එකක් වෙන්න නැති පෙ දැන් මම ඔය බිස්නස් අයිඩියාස් ගැන තියෙන වීඩියෝ බැලුවට ස්ටොක් මාකට් එක ගැන බැලුවට හැමෝම මේවට කැමති නැති වෙන්න පුළුවන්. හැබැයි මේ තව මම කරන එක පොයින්ට් එකක් තියෙනවා. දැන් කැම්පස් යන ළමයි විදිහට සාහිස්රාට දැන් රස්සාවක් කරන්න යන අය හැටියට අපිට ඉංග්‍රීසි ඕනේ කොහොමද අපිට අපේ ඉංග්‍රීසි කියන්නේ සෙකන්ඩ් ලැන්ග්වේජ් එක. අපිට ඉංග්‍රීසි හිම තරම බෑනේ. ලියන්න කියවන්න පුළුවන් වුණාට කතා කරන්න ගියාම අපිට ඉතින් පැටලෙනවා. ඒ වුණාට අපි හිම මේ නෑ බෑ කියලා බෑ. අපි ඒව හදා ගන්න ඕනේ. ඉස්සරහට කැම්පස් එකේ වයිව දෙන්න ගියත් ප්‍රැක්ටිකල් මේව කරන්න ගියත් ලෙක්චරර්ස්ලා එක කතා කරන්න ගියත් ඒ හැමදේම වෙන්නේ ඉංග්‍රීසි වලින්. අපි ඉංග්‍රීසි හදා ගන්න ඕනේ. ඒකේද මම කරන්න තවත් වැඩක් තමයි ඒ බිස්නස් ඒ සම්බන්ධ වීඩියෝස් බලන්න නැති සමහර දවස්වලට මම කරන්නේ මේ ඉංග්‍රීසි වීඩියෝස් බලනවා. මම එක බලන YouTube channel එකක් තියෙනවා ධාර්මයන් ස්ටුඩියෝස් කියලා. මම description එකේ ඔයගලන්ට channel එකේ link එක දාන්නම්.
ඒකේ සතිය දවස් 5ට ඒගොල්ලෝ හැමදාම මේ වීඩියෝස් 5ක් දානවා සාමාන්‍යයෙන් විනාඩි 25ක පැය භාගයක වගේ වීඩියෝ එකක්. ඔයගොල්ලෝ බලන්නකෝ මේ ඉතින් ඒකේ මේ කැප්ෂන් ඔන් කරගෙන ඒ වීඩියෝ එක මම බලනවා. ඒකෙන් ගොඩක්ම මට ඒක දැන් බලනකොට මම අවුරුදු 2ක් විතර වෙනවා. ඇත්තටම මම ඒ වීඩියෝ channel එකේ තියෙන හැම වීඩියෝ එකක්ම බලලා තියෙන්නේ. මම මේ channel එකට ඇත්තටම පෞද්ගලිකව හරි කැමතියි. මොකද ඒකේ ගොඩක්ම මේ වෙන්නේ සාමාන්‍ය දෛනිකයේ මේ වෙන දේවල් කතා කරන ඉංග්‍රීසි. අපිට කතා කරන්න ගියාමනේ අපිට පැටලෙන්නේ, අපිට කතා කරගන්නනේ බැරි. ඉතින් මම මේ channel එකට හරි කැමතියි. ඒකේ තියෙන වීඩියෝ බලන්න. මොකද ඒගොල්ලෝ කතා කරන ඉංග්‍රීසි අපිට මේ ටික දවසක් කනට ඇහෙනකොට හරි ඒ හරි මට කියන්න තේරෙන්නේ ඒ ටික මේ නිකම්ම අපිට මේ එනවා අපේ ඇඟටත්. දැන් යසනට ඒ විදිහට මේ කියන්න තේරෙන්නේ නැහැ මේ ඒක හරියට මේ දැනෙනවා ඒ විදිහේ දේවල් බලද්දි. ඒ channel එක විතරක් නෙමෙයි ඔයගොල්ලෝ දන්න තව channel ගොඩක් ඇති. ඒ විදිහට මේ ඇවිද වීඩියෝ බලන එක හොඳයි. ස්ටෙප් 1000 අපිට මේ කම්ප්ලීට් කරගන්න දවසකට. ඒකත් ඉතින් එක පොයින්ට් එකක් මට ඔයගලන්ට කියන්න හිතුණා. හරි මං කියවනේ මංගා පොත් තුනක් තියෙනවා කියලා. අපි බලමු මංගා තියෙන අන්තිම පොත මොකක්ද කියලා. මේ පොතට මං හරි කැමතියි. මේ පොත තම නෝට්බුක් එකක්ම තමයි. මේ ඒකේ මම ලියලා තියෙන්නේ මම ඉස්සරහට කරන්න හිතන් ඉන්න දේවල් ටිකක් long term goals කිව්වත් හරි. මම ඉස්සරහට කරන්න ඉන්නේ මොනවද? මම මොන දේවල් තව ඉස්සරහට වෙන ඉගෙන ගන්න කැමති. මං යන්න කැමති මොනවද? මම කරන්න කැමති මොනවද? මගේ පවුල වෙනුවෙන් මට කරන්න ඕනි දේවල් මොනවද? ඒ වගේ දේවල් ලියන්න තමයි මේ පොත තියන් ඉන්නේ. හරියටම කියනවා නම් මේ පොත මට නිකන් motivational book එකක් වගේ. මම ගොඩක් වෙලාවට ටිකක් අවුල් වෙලා මොකද වැඩක් කරගන්න එහෙම හිතෙන්නේ නැති වෙලාවට මම මේ පොත අතර අරන් බලනවා. එතකොට නිකන් මට හරි සතුටක් සහ මේ මට දැනෙනවා හරි දැන් මේ මූඩ් ගහලා හිටිය ඇති දැන් ආයෙ වැඩ කරන්න පටන් ගන්න ඕනි කියලා හිතෙන විදිහට තමයි මම මේ පොත හදාගෙන තියෙන්නේ. මම ඒකත් ඔයගලන්ට පෙන්නන්නම්. මේ තියෙන්නේ මගේ ඒ නෝට්බුක් එක. පළවෙනි පිටුවට ගියාම මම නම ලියලා තියෙනවා මේ දවස ලියලා තියෙනවා මම මේ පොත ලියන්න පටන් ගත්ත දවස. ඉතින් ඉඳන් ඉස්සරහට පෙරලගෙන ගියාම මම ඊට කනම් පෙන්නන්න නැතුව ඉන්නම්. ඒ තියෙන්නේ මේ මම කරන්න කැමති දේවල් මම ඉගෙන ගන්න කැමති දේවල් මම යන්න කැමති කොහෙද? ඒ දේවල් මේ පොතේ පිටු ටිකක් යනකම් ලියලා තියෙනවා. ඒ අපි බැලුවේ පොත ඉස්සරහින් පෙරලගෙන එනකොට තියෙන දේවල්. දැන් මේ තියෙන්නේ පොතේ පිටිපස්ස. පොතේ පිටිපස්ස ඉඳන් පෙරලගෙන යනකොට මේ කණිපැත නේද වෙනවා හිමහරනම්. පොතේ පිටිපස්ස ඉඳන් පෙරලගෙන යනකොට මම මේ ලියලා තියෙන්නේ මට නිකන් හිතට හයියක් වෙන්න, මොටිවේට් වෙන්න මට ඕනේ දේවල් තමයි මම මෙතන මේ ලියාගෙන තියෙන්නේ. මෙහෙම මේ විදිහට එහෙම ලියලා තියෙනවා. ඊළඟට මෙන්න මේ රූප. මම හරිම ආස දෙයක් තමයි මේ ඊළඟට මේ රූප බලන එක. මේ රූප හැම මතකද 2022ද 23ද මන්ද මට හරියට මතක නැහැ. අර මේ ෆොටෝ ලැබ් කියලා ඇප් එකක් අවිල්ලා කට්ටිය පිස්සුම් වගේ ෆොටෝ එඩිට් කරන්න පටන් ගත්තා. ඒ කාලේ ඉතින් මම ෆොටෝ එඩිට් කරා. මං ගොඩක්ම මේ ෆොටෝ එඩිට් කරේ මං අනාගතේ ඉන්න කැමති කොහොමද? අර මං අනාගතේ අඳින්න ආස ඇඳුම් මොනවද? ඒ විදිහට තියෙන ෆොටෝ බලලා ඒවට අදාළව මගේ මූණ දාලා තමයි මම මගේ මේ ෆොටෝ එඩිට් කරේ. මං ඒ විදිහට ෆොටෝ එඩිට් කරලා ඩවුන්ලෝඩ් කරගත්ත ෆොටෝ ටිකක් දීව මං ඒ ෆොටෝස් වලට හරිම ආසයි. ඉතින් මේ ඒ ෆොටෝස් වල print out අරගෙන ඒව කපලා සහ ඒවට අමතරව මම තව ආස කරන හිතේ තියෙන හරි ලස්සන ෆොටෝස් print out අරගෙන මේ ඒව කපලා අලවලා මේ පොතේ පිටිපස්ස හදාගෙන තියෙනවා. මම තවත් අවසන් ෆොටෝ එකක් තමයි මේ ෆොටෝ එක. හරි මාසයි මම ඒකට. මේ ඒ විදිහට දැන් මේ පිටු ටික පෙරලා බලුවම මට හිතට පුදුම සතුටක් ඉන්නේ. මම මේ දේවල් තමයි ඉස්සරහට කරන්න ඉන්නේ. මේ ෆිගර් එක තමයි මම ඉස්සරහට මේන්ටේන් කරන්නේ. මේ විදිහට තමයි මගේ ඉස්සරහට කොණ්ඩේ තියෙන්නේ. ඒවා මේ දකිනකොට හරි සතුටුයි. ඉතින් මට අර හිතේ තියෙන ප්‍රශ්න අමතක වෙලා ආපහු වැඩ කරන්න මයින්ඩ් සෙට් එක මේ පුතේ පිටිපස්ස බැලුවම මට හැදෙනවා. මේක එක්තරා ආකාරයක විෂන් බෝඩ් එකක් වගේ තමයි. ඒ වුණාට ඉතින් විෂන් බෝඩ් එකකුත් නෙමෙයි. මේක සාමාන්‍යයෙන් විෂන් බෝඩ් වල අපි කරන්නේ මේ ටිකක් මේ
ඇචීව් කරගන්න ළඟ පුළුවන් ගෝල් මාස් ගානකට අවුරුද්දක් ඇතුළත ඒ වගේ ගෝල් මේ දාලා විෂන් බෝඩ් එකක් හදන්නේ. මේක නම් ඉතින් එහෙම නෙමෙයි. මගේ ග්‍රැජුවේෂන් එක ජොබ් එක කරන කාලේ ඒ දේවල් එක්ක තමයි මම මේක හදලා තියෙන්නේ. මේක ඉතින් මගේ පෞද්ගලික කැමැත්ත. මේක බලද්දී අතට මට පුදුම සතුටක් එන්නේ. මම හරි කැමතියි මේකට. මේ ඉතින් මගේ අදහස. මේ ඔයගොල්ලන්ටත් පුළුවන් ඉතින් කැමති නම් මේ විදිහට try කරලා බලන්න. ඊළඟට ළමයි මම මේ දාලා තියෙන්නේ අර මගේ ස්ටෙප් කවුන්ට් ඇප් එක. උතලින් පෙන්නනවා අද දවසට මම ඇවිද ස්ටෙප් ගාන, මම ඇවිදපු දුර, බර්න් වෙච්ච කැලරිස් ගාන, කොච්චර වෙලාවක් ඇවිද්දද. ඉතින් ගයිස් මේ ටික තමයි මට ඔයගලන්ට කියන්න ඕනලා තිබ්බේ. මේක මගේ පළවෙනි වීඩියෝ එක. වීඩියෝ එක අන්තිම වෙනකම් බැලුවා නම් ඔයගලන්ට ගොඩාක් ස්තුතියි. මොනවා හරි වැරදි අඩුපාඩු මම දන්නවා මොනවා හරි වෙන්න ඇති අනිවාර්යෙන්. මම තේරෙන්නේ නැහැ ඉතින් මේ පළවෙනි වීඩියෝ එකකින් ඉඳන්. එහෙම දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් කරන්න. මම කැමතියි මගේ වැරදි අඩුපාඩු හදාගෙන ඉස්සරහට ලස්සන දේවල් කරන්න. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලනවා. ඔයගලන්ට ගොඩාක් ස්තුතියි. ආයෙත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. Thank you for watching. Bye.